මින් තිබෙන්නේ තමුන් වහන්සේලා. මේක අපිට තිබෙන මෙත බරපතල ප්‍රශ්නය. අප මේ ආයතනයන් පිළිබඳ අපිට තියෙනවා ඉතාමත් හොඳ නිරපේක්ෂ දැක්මක්. මේවා කවර ආයතනද? කවරක් වෙනුවෙන්ද මේවා කටයුතු කරන්නේ? අපි අත්විඳලා තියෙන අත්දැකීම්, අපේ පුද්ගලික ජීවිතයේ අපි අත්දැකීම්. ඒ සියල්ලංගෙම අපි ඉතා හොඳින් දැකලා තිබෙනවා මේ අතිශය සාධාරණ යුක්තිසාගත සාධාරණ මහා උත්තුංග ආයතන නෙවෙයි මේවා. මේවා ඉතාමත් එක් පන්තිමේ වමනාවන් නියෝජනය කරන ආයතන බව අපි අත්දැකීමෙන් දකිනවා. ගරු සභාපතිතුමනි, ඔබ වැලිකඩ බන්ධනාගාරයට ගොස් බලන්න. ඒ වැලිකඩ බන්ධනාගාරයේ හිරකරුවන් බලන් දෙන වෙලාවක පාරායින්ට වෙලා බලන්න. කවුරු හෝ කෙනෙක් ප්‍රාඩෝ ජීප් එකකින් බැහැලා BMW කාර් එකකින් බැහැලා හිරකරුවේ බලන් දෙනවද? නැහැ. එක්ක වතුකරේ එක්කෝ පැල්පත්වාසී ජනතාව, එහෙම නැත්නම් ඈත ඇඹිලිපිටිය මොනරාගල වැනි පළාත් වල ජනතාව ත්‍රිවිල් එකක, බස් එකක, බෑග් එකක සරමදාගෙන, කෑම පාර්සල් උතාගෙන පොලිමේ එනවා. ඒකෙන් පෙන්눔 කරන්නේ මේ සිරගත කරලා තිබෙන්නේ කවුද? මේ සිරගත කරලා තිබෙන්නේ එක්තරා පන්තියක පිරිසක් පමණයි. එක්තරා පහළ අඩු ආදායම්ලාභී, ඊටමත් මේ සමාජයේ වටිනාකම් නැති, මේ සමාජයේ සාධාරණ කොටස්කරුවෙක් බවට පත් වෙලා නැති පිරිස තමයි හිරගත කරලා තිබෙන්නේ. හැබැයි අපි දන්නවා කුඩු පානය කිරීමේ ඉරීම හේතු කොටගෙන, කුඩු පාවිච්චි හේතු කොටගෙන අත්අඩංගුවට පත් වෙලා තිබෙනවා. හැබැයි කුඩු මහා පරිමාණ ජාවාරම්කරුවන් එළියේ ඉන්නවා. ඒ වගේම පොලිසිය මහත්තයෙක් කුඩා අපි පහුගිය දවස්වල දැකලා රුපියල් 100 200 තිබුණු කුඩා ගනුදෙනුවකට ඔහු හිරගත කරලා තිබෙනවා. හැබැයි මහා අල්ලස් ගන්න පුද්ගලයන් ඉතා නිදැල්ලේ කටයුතු කරනවා. ඔවුන්ගේ බැංකු ගිණුම් තර වුණේ කොහොමද කියලා කරන පරීක්ෂණයකටත් ඔවුන් මුහුණ දෙන්නේ නැහැ. ඒ නිසා මේන් පෙන්눔 කරන්නේ මේ හරි සාධාරණ යුක්තිගත සාගත ආයතන නෙවෙයි. නීතිය යනු එකක් ගරු සභාපතිතුමනි, යුක්තිය යනු තව එකක්.